අපොස උසස් පෙළ සඳහා නාට්‍ය හා රංග කලාව ඔබ තෝරාගත යුත්තේ ඇයි? එන්න අපි ඒ ගැන කතා කරමු. නාට්‍ය හා රංග කලාව කියලා කියන්නේ මිනිස් ජීවිතයේ විවිධ අවස්ථා, හැඟීම් සහ අත්දැකීම් ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවී රංගනයෙන් ඉදිරිපත් කරන දෘශ්‍ය කලා මාධ්‍යයකට තමයි අපි නාට්‍ය හා රංග කලාව කියලා කියන්නේ. අපොස උසස් පෙළ සඳහා කලා අංශයෙන් නාට්‍ය හා රංග කලාව දරුවෙක් තෝරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒක ඉතාමත් වටිනා සහ ප්‍රායෝගික තීරණයක්. බොහෝ දෙනෙක් හිතන්නේ මේක නළුවෙක් හෝ නිළියක් වීමට පමණක් සීමා වෙච්ච විෂයක් කියලා. හැබැයි ඒක එහෙම නැහැ. ඊට එහා පරාසයකට මේ නාට්‍ය හා රංග කලාව කියන විෂය පිහිටී පවතිනවා. උසස් පෙළට තියෙන මේ නාට්‍ය හා රංග කලාව කියන විෂය ප්‍රායෝගික සහ න්‍යායාත්මක කියලා කොටස් දෙකක වෙන්වීමක් අපිට දක්නට පුළුවන්. ඒ කියන්නේ ප්‍රායෝගික, ඒ කියන්නේ ප්‍රැක්ටිකලි, න්‍යායාත්මක කියන්නේ තියරි. මෙහෙම කොටස් දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ ගැන සමබරව ක්‍රමානුකූලව වැඩ කරොත් ඇත්තටම අනිකුත් විෂයන් එක්ක ගත්තාම පහසුවෙන් ඒ සාමාර්ථයක් ලබා ගන්න හැකියාවක් තියෙන වටිනා කියන විෂයක්. එතකොට විශ්වවිද්‍යාල ප්‍රවේශය ගත්තාම ඒ සාමාර්ථයක් ලබාගෙන ඉසෙට් ස්කෝර් එක ඉහළට නංවගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න මේ හරහා ලොකු හැකියාවක් තියෙන විෂයක්. ඒ හින්දා දරුවෙක් නාට්‍ය හා රංග කලාව තෝරගන්නවා නම් එය ඔහුගේ හෝ ඇයගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් විෂයක් කියලා මම විශ්වාස කරනවා. මේ විෂය තුළින් ලැබෙන ප්‍රායෝගික පුහුණුව නිසා සබකොලේ නැතිවීම, ඕනෑම පිරිසක් ඉදිරියේ බිය නැතිව කතා කිරීමේ හැකියාව, අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව සහ කණ්ඩායමක් සමග එකතු වී එකට වැඩ කිරීමේ හැකියාව. එහෙම නැත්නම් නායකත්ව ගුණාංග નિરાයාසයෙන්ම ප්‍රගුණ වීමක් මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා සිදුවීම සිද්ධ වෙනවා. මේ විෂය උසස් පෙළෙන් පස්සේ ඉහළින්ම සමත්ලා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය සහ කැලණිය කියන ප්‍රධාන විශ්වවිද්‍යාල රැසකට ඇතුළත් වෙලා නාට්‍ය හා රංග කලාව විශේෂ උපාධි සඳහා ඇතුළත් වීමේ හැකියාව හම්බ වෙනවා ඔයාලට. නාට්‍ය හා රංග කලාව විෂය උසස් පෙළට හදාරලා ඒකෙන් ඔයාලා ඉහළ සාමාර්ථයක් ඇතුව සමත් වුණොත් ඔයාලට මම මේ කිව්ව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙලා නාට්‍ය හා රංග කලාව පිළිබඳව විශේෂ උපාධියක් හදාරීමට අවස්ථාව හම්බ වෙනවා. ඒත් සමගම ඔයාලට අවශ්‍ය නම් බාහිරව ඒ සඳහා ඉල්ලුම් කරලා බාහිර උපාධියක් හදාරන්නද හැකියාව තියෙනවා. ඊට අමතරව තව ටවරෝල් නාට්‍ය හා රංග කලාව පාසලට ඇතුළත් වෙලා ඒ හරහා ඩිප්ලෝමාවක් කරලා ඊට පස්සේ විවෘත විශ්වවිද්‍යාලය හරහා නාට්‍ය හා රංග කලාව උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුද ඔයාලට මේ ක්ෂේත්‍රයේ ඉහළටම යන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා. අපි බලමු මේ විෂය ඉගෙනගෙන ඒ හරහා උපාධියක් සම්පූර්ණ කිරීමෙන් පස්සේ ඔයාලට මොනවද ඒ හරහා හම්බෙන රැකියා අවස්ථා. ඒ හරහා අපිට පුළුවන් පාසල් හෝ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු, ගුරුවරු, පස්සේ රූපවාහිනී හා ගුවන්විදුලි හා සිනමා ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂණය, පිටපත් රචනය, නිෂ්පාදනය වගේ දේවල් වලට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ මාධ්‍ය වේදේ සහ නිවේදන කලාව වගේ දේවල් ඔයාලට ඉස්සරහදී හදාරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ක්ෂේත්‍ර තියෙනවා. මීට වැඩිය ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා ඔයාලට මේක වැඩිදුර ඉගෙනීම මත ඔයාලට යොමු වෙන්න පුළුවන් ක්ෂේත්‍ර විදිහට. අවසාන වශයෙන් කිව්වොත් පුතේ ඔයාලා අනාගතයේදී කලාවට සම්බන්ධව රැකියාවක් කරේ නැතත් මේ විෂය ඔයාලා උසස් පෙළට හදාරලා තිබීම මත ඔයාලගේ ඉදිරි ජීවිතයේ ඕනෑම ක්ෂේත්‍රයකට පිවිසියත් ඒ පිවිසෙන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වීමට ඔයාට උදව් වෙනවා. ඒ වගේම තමන්ගේ හැකියාවන් සහ විශ්වාසයන් මත සමාජයේ දෙස සංවේදීව බලන කෙනෙක් වෙන්න ඔයාලට හැකියාව හම්බ වෙනවා. ඉතින් මම කියන්නේ හැමෝම කලා විෂය ධාරාව යටතේ නාට්‍ය හා රංග කලාව විෂය ඔයාලා කරන්න. ඒ හරහා ඔයාලට පුළුවන් වෙනවා ඇත්තටම ඔයාලා
අනාගතයේදී බලාපොරොත්තු වෙන ඉලක්ක වෙත යන්න. ඉතින් ඔයත් උසස් පෙළ සඳහා නාට්‍ය හා රංග කලාව විෂය හදාරන්න කැමැත්තෙන් ඉන්න දරුවෙක් නම් අපේ channel එක දැන්ම subscribe කරලා තියාගන්න. මොකද ඉදිරියේදී නාට්‍ය හා රංග කලාව විෂයට අදාළ වෙන පාඩම් මාලාවක් මේ channel එකේ upload කරනවා. ඔයාලට ඒ විස්තර බලා ගන්න හැකියාව හම්බෙන්නේ මාව subscribe කරලා තියාගත්තොත්. ඉතින් හැමෝගෙම මම ඉල්ලා සිටිනවා මේ channel එක subscribe කරලා තියාගන්න කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.